හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්න ආදරණීය දුවේ පුතේ පිරිවැය ගණකාධිකරණය කොස්ටින් කියන පන්තියේ 4 වෙනි දවසට අදාළව දේශන කටයුතු අපි ආරම්භ කරන්න යන්නේ. අපි පටන් ගත්තේ පෙරසැරි සඳහා ගිණුම්කරණය කියන කොටසින්. එතන අපේ පාඩම පිරිවැය කරන ක්‍රම කියන පාඩම. ඒ යටතේ පිරිවැය කරන ක්‍රම ගොඩක් තියෙනවා. කාර්ය පිරිවැයකරණය, කාණ්ඩ පිරිවැයකරණය, සේවා පිරිවැයකරණය, කොන්ත්‍රාත් පිරිවැයකරණය, ඊළඟට ක්‍රියාවලි එහෙමත් නැත්නම් පෙරසැරි පිරිවැයකරණය කියලා. ඒතර පිරිවැය කරන ක්‍රම කියන පාඩමේ ක්‍රියාවලි එහෙමත් නැත්නම් පෙරසැරි පිරිවැයකරණ කියන පාඩමෙන් තමයි ඔයාලට ප්‍රශ්න එන්නේ. කොහෙද මේ පොට්ටි කරලා යන්නකො ලොකු මේකෙට. තාත්තිට කරදරයි ඔයාලා දෙන්න පුළුවන්. පියෝ ගෙවින්න. එතන ලොකු මේසෙට ගිහින් වැඩ කරන්න. යන්න දෙන්නම. තාත්තට වතුරක් ගෙනත් දෙන්න. බයි. හරි. අපි පාස් පේපර්ස් ගානක් ගිය සතියේ ඇදුවා සර්ට මතක විදියට 8 වෙනි කණ්ඩායමේ පාස් පේපර්ස් ගාන ගිය සතියේ ඇදුවේ. ඊළඟට ඊට කලින් සර් පාස් පේපර්ස් ගානක් ඇදුවා පෙරසැරි පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදියට පාස් පේපර්ස් ගානක් ඇදුවා. එතකොට පාස් පේපර්ස් ගණන් මම කරලා තියෙනවා දෙකක් ගණන් ඇදුවා. ඊළඟට ඔයාලට ස්පෙෂල් රිපීට් දරුවන්ගේ පේපර් එකේ ගාන හදන්න කියලා කිව්වා. ඊළඟට මම පාස් පේපර්ස් ආන්සර්ස් ගොඩක් දැම්මා. පළවෙනි කණ්ඩායමේ දැම්මා, 3 4 දැම්මා, 5 6 දැම්මා. ඒ විදිහට පුතේ ආන්සර්ස් නැති පේපර් කියන්න මට කොයි පේපර්ස් වලද ආන්සර්ස් නැත්තේ කියලා. අපි හදපුවයි සර් පාස් පේපර්ස් ආන්සර්ස් දාපුවා හදාගන්න නැතිනේ දරුවෝ. ඒවත් හදලා අපිට පාස් පේපර්ස් ආන්සර්ස් දාලා නැතුව හදන්න තියෙන පේපර් බලලා මට චූටි මැසේජ් එකක් දාන්න. පන්තියට කලින් මම ඒ ගැන සූදානම් වෙද්දී මට නම් දැනුනේ දෙවෙනි කණ්ඩායමයි 7 වෙනි කණ්ඩායමයි කණ්ඩායම් දෙක තමයි ඉතිරි කියන එක. මට චුට්ටක් ඒක හරියටම කන්ෆර්ම් කරන්න. වැඩ කරපු දරුවෝ ඇතිනේ. ඒ ගණන් ටික ඔක්කොම හදාගෙන. එයාලා හරියටම කියන්නේ. එහෙම වුණොත් අපිට 7 වෙනි කණ්ඩායමේ පේපර් එකට යන්න පුළුවන්. හරි නේද? දෙවෙනි කණ්ඩායමයි 7 වෙනි කණ්ඩායමයි. හරි. අපි එහෙනම් අද 7 වෙනි කණ්ඩායමේ පේපර් එකට යමු. හරි. එහෙනම් ගන්න පුතේ 7 වෙනි කණ්ඩායමේ පාස් පේපර් එක එළියට ගන්න. ක්ලාස් රූම් එකේ එක බල්බ් එකක් පිච්චිලා ඒ වුණාට ඔයාලට ගැටලුවක් නැහැ. පැහැදිලිව බෝඩ් එක පේනව නේද? ඒක ලොකු හානියක් නැහැ. එක බල්බ් එකක් පිච්චිලා තියෙනවා. ඒ නිසා ලයිටින් වල පොඩි අඩු ගතියක් තියෙනවා. පොඩි අඩු ගතියක් නෙමෙයි ගොඩක් අඩුයි. මෙයින් බල්බ් එක පිච්චිලා තියෙන්නේ. ඒ වුණාට පන්තිය කරන්න ගැටලුවක් නැහැ නේද? පේනව නේද? ඒකෙත් චූටි මැසේජ් එකක් දාන්න. මං හිතනවා ගැටලුවක් නැහැ කියලා. පේනව නේද? හරි. එහෙනම් අපි 7 වෙනි කණ්ඩායමේ අභ්‍යාසයට යමු පුතේ.
ඒ ගමන් චූටි මැසේජ් එකක් දාන්න ගානට සූදානම් වෙනකම් සර් ආන්සර්ත් එක්ක දාපු ඒ පාස් පේපර්ස් ගණන් හදාගත්තද කියලා හදාපු අය සර් ආන්සර්ස් ටික දැම්මනේ ගෲප් එකට ගොඩක් කණ්ඩායම් වල ඒ ටික බලාගෙන පාස් පේපර්ස් ගණන් හදපු අය මැසේජ් එකක් දාන්න හදාගත්තද කියලා පෙරසරි පාඩම තමයි ඔයාලගේ පේපර් එකේ තියෙන අමාරුම පාඩම. ඒ නිසා ටිකක් අමාරු තැන් තියෙනවා. හරි ප්‍රශ්න අංක 4 පුතේ. ලියන්න 7 වෙනි කණ්ඩායම ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 අයන්න. ප්‍රශ්න අංක 4 අයන්න. කාර්ය පිරිවැය ක්‍රමයක දැකිය හැකි පොදු ලක්ෂණ මොනවාද? කාර්ය පිරිවැය කරන ක්‍රමයක දැකිය හැකි පොදු ලක්ෂණ මොනවාද? පළවෙනි එක පුද්ගලයෙකුගේ සුවිශේෂී අවශ්‍යතාවයකට අනුව භාණ්ඩය නිපදවීම. පුද්ගලයෙකුගේ සුවිශේෂී අවශ්‍යතාවයකට අනුව භාණ්ඩය නිපදවීම. උදාහරණ මංගල ඇඳුමක් නිර්මාණය කර දීම. උදාහරණ මංගල ඇඳුමක් නිර්මාණය කර දීම. උපැස් යුවලක් සකසා දීම. උපැස් යුවලක් කියලා කියන්නේ කණ්ණාඩි දෙකක්. උපැස් යුවලක් සකසා දීම. ඊළඟ එක නිෂ්පාදනයන් සමජාතීය නොවීම. නිෂ්පාදනයන් සමජාතීය නොවීම. ඊළඟට සාපේක්ෂව කෙටි කාලයක් තුල නිපදවීම. සාපේක්ෂව කෙටි කාලයක් තුල නිපදවීම. සාපේක්ෂව කෙටි කාලයක් තුල නිපදවීම. මිල ගණන් ස්වාධීනව තීරණය වීම. මිල ගණන් ස්වාධීනව තීරණය වීම. හරි ඇති නේද? ලකුණු දෙකකටනේ අහන්නේ. එතකොට අපි උත්තර 4ක් ලිව්වා ලකුණු දෙකට. ඒ කියන්නේ එතකොට හොඳටම ප්‍රමාණවත්. ඔයාලගේ ලෙක්චර්ස් බොහෝ වෙලාවට පෙබරවාරි 25 හෝ මාර්තු 1 වෙනිදා ආරම්භ වෙයි. පෙබරවාරි 25 හෝ මාර්තු 1 වෙනිදා ආරම්භ වෙයි. ඒ ගමන් ඊළඟට අසයින්මන්ට්ස් ටික එහෙමත් ඔයාලගේ කඩිනමින් දීලා ඉවර කරයි. ඒ නිසා අපි මේ පාඩම් ටික ඉවර කරනවා වගේම අසයින්මන්ට්ස් ටිකට සූදානම් වෙන්න ඕනේ. ඒ ටිකටත් ඉදිරියේදී අපි ලෑස්ති වෙමු. බලන්න ඊළඟ ගාන ආයන්න සමගි ආයතනය ඒ නැමැති නිෂ්පාදිතය
පෙරසැරි දෙකක් යටතේ නිෂ්පාදනය කරයි. පෙරසැරි එකේදී සාමාන්‍ය අපතය යෙදවුම් වලින් 3% වන අතර පෙරසැරි දෙකෙහිදී 5%කි. 2022 අගෝස්තු මාස ආරම්භයේදී ආයතනය ඒකකයක් රුපියල් 2 බැගින් ඒකක 10000ක් පෙරසැරිය එක සඳහා යොදවන ලදී. එම මාස අනෙකුත් තොරතුරු පහත පරිදි වේ. පෙරසැරි 1 පෙරසැරි 2 ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් නිෂ්පාදන ඒකක සොන්බොන් ඒකකයක අගය විකුණුම් වටිනාකම ඔබ විසින් පිළියෙල කළ යුත්තේ පෙරසැරි එක ගිණුම සාමාන්‍ය හා අසාමාන්‍ය ලාභාලාභ ගිණුම් ලකුණු හම්බෙනවා අපිට ලකුණු 12ක් පෙරසැරි වල. ඊළඟට ඊට යටින් තියෙන ප්‍රශ්න දෙක තියෙන්නේ මේ පාඩමට අදාළව නෙමේ ආන්තික පිරිවැය පාඩමට අදාළව. ඒකට පෙරසැරි වලින් තියෙනවා මෙතන 6යි 6යි ලකුණු 12යි උඩ ලකුණු 2යි ලකුණු 14ක්. පිරිවැය කරන ක්‍රම කියන පාඩමේ ලකුණු 14ක් තියෙනවා එතකොට මේ ප්‍රශ්නය තුල. හරි. අපි එහෙනම් මුලින්ම ගිණුම් දෙකක් රූල් කරනවා. පෙරසැරි එක ගිණුමයි සුන්බුන් අගය ගිණුමයි. ඊළඟටනේ අසාමාන්‍ය ලාභ හෝ අසාමාන්‍ය අපත ගිණුමෙන්නේ. ඒක අපිට දැම්ම හරියටම කියන්න බෑ. එහෙනම් මුලින්ම අපි රෝල් කරමු පෙරසැරි එක ගිණුමයි සුන්බුන් අගය ගිණුමයි. පෙරසැරි එක ගිණුම විස්තරය ප්‍රමාණය ඒකක වටිනාකම විස්තරය ප්‍රමාණය ඒකක වටිනාකම තොන්බොන් අගය ගිණුම තොන්බොන් අගය ගිණුම විස්තරය
ප්‍රමාණය ඒකක වටිනාකම විස්තරය ප්‍රමාණය ඒකක වටිනාකම පෙරසැරි එක ගිණුම විස්තරය ප්‍රමාණය ඒකක වටිනාකම විස්තරය ප්‍රමාණය ඒකක වටිනාකම තොන්බොන් අගය ගිණුම විස්තරය ප්‍රමාණය වටිනාකම විස්තරය ප්‍රමාණය වටිනාකම ඔන්න රූල් කරගන්න හරි එහෙනම් ගාන හදන්න යන්න මේක පටන් ගන්නවා ඒකකයක් රුපියල් 2 බැගින් ඒකක 10000ක් පෙරසැරියට යොදවන ලදී. එහෙනම් විස්තරයට මූලික ද්‍රව්‍ය මූලික ද්‍රව්‍ය 10000ක් ඒකකයක් රුපියල් 2 බැගින් කියලා කියන්නේ රුපියල් 20000යි එතන වටිනාකම. එතන වටිනාකම 20000. ඊළඟට අය ඍජු ද්‍රව්‍ය වලට 1000යි. ඍජු ශ්‍රමය 5000. ඍජු වෙනත් 1050යි. ඍජු වෙනත් 1050යි. පොදු කාර්ය මේ ගානේ දීලා නැහැ. පොදු කාර්ය මේ ගානේ දීලා නැහැ. ඔන්න පොදු කාර්ය මේ ගානේ දීලා නැහැ. බලන්න අපේක්ෂිත නිෂ්පාදනය මෙයා බලාපොරොත්තු වෙනවා යෙදවුම් වලින් 3%ක අපතය. 10000ට 3%. පොඩි බබා තාත්තයා කැල්ලක දෙන්න. ඉක්මනට ගේ. Thank you. හරි. 10000ට 3%. තුන්සීයයි. එතකොට 10000න් 300ක් ගියපුවම 9700යි අපේක්ෂිත නිෂ්පාදනය. 10000න් 300ක් ගියපුවම අපේක්ෂිත නිෂ්පාදනය 9700යි. බලන්න සත්‍ය නිෂ්පාදනය ගානේ දෙනවා
9500යි. අපේක්ෂිත නිෂ්පාදනය 9700යි. සත්‍ය නිෂ්පාදනය 9500යි. එහෙනම් තියෙනවා මොකක්ද? ඒකක 200ක අසාමාන්‍ය අපතයක් ඇත. ඒකක 200ක අසාමාන්‍ය අපතයක් ඇත. අපි බලාපොරොත්තු වෙනවට වඩා ඒකක 200ක් වැඩිපුර හානි වෙනවා. ඒ කියන්නේ ඒකක 200ක අසාමාන්‍ය අපතයක් ඇත. එහෙනම් ඊළඟට අපි ගහන්න ඕන ගිණුම මොකක්ද? අසාමාන්‍ය අපත ගිණුම. එහෙනම් රූල් කරන් ඊළඟ ගිණුම අසාමාන්‍ය අපත ගිණුම. අසාමාන්‍ය අපත ගිණුම. අසාමාන්‍ය අපත ගිණුම. විස්තරය ප්‍රමාණය ඒකක වටිනාකම. විස්තරය ප්‍රමාණය ඒකක වටිනාකම. අසාමාන්‍ය අපත ගිණුම. දැන් අපි හොයමු ඒකත් රෝල් කරගන්නකො අසාමාන්‍ය අපත ගිණුම. දැන් හොයමු නිමි ඒකකයක නිෂ්පාදන පිරිවෙන. නිමි ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයමු. පෙර සැරියේ මුළු පිරිවැය අඩු කරනවා. සාමාන්‍ය අපතේ සොන්බුන්නගය පෙර සැරියේ මුළු පිරිවැරින සාමාන්‍ය අපතේ සොන්බුන්නගය බෙදනවා අපේක්ෂිත හොඳ ඒකක. සූත්‍රය පෙර සැරියේ මුළු පිරිවැරින සාමාන්‍ය අපතේ සොන්බුන්නගය බෙදනවා අපේක්ෂිත හොඳ ඒකක වලින්. එහෙනම් මුළු පිරිවැය ගමු 20යි 26යි 27050යි 27050යි අඩු කරා සාමාන්‍ය අපතේ සොන්බොන් අගය. මෙන්න පුතේ සාමාන්‍ය අපතය එහෙමත් නැත්නම් පෙර සැරිය තුලින් අපි බලාපොරොත්තු වන අපතේ 300. සාමාන්‍ය අපතේ 300යි. අපත ඒකකයකට තියෙනවා 725ක විකුණුම් වටිනාකම. දැන් 300 ගුණ කිරීම 725. බෙදනවා අපේක්ෂිත හොඳ ඒකක. බෙදනවා අපේක්ෂිත හොඳ ඒකක. අපේක්ෂිත හොඳ ඒකක 9700. අපේක්ෂිත හොඳ ඒකක 9700.
2.78යි බලන්න 2.78යිද කියලා සුළු වුණාට පස්සේ උත්තරේ එන්නේ ආසන්න වශයෙන් 2.78යි හරි නේද 2.78 එහෙනම් යනවා පෙරසැරි දෙක ගිණුම කියලා පෙරසැරි දෙක ගිණුමට දාන්න අපිට ඇත්තටම තියෙන්නේ කොච්චරද 9500යි 9500යි එකක් කීයක් වටිනවද 2.78යි 26418යි ඒකක 9500යි එතකොට අසාමාන්‍ය අපතයක් කියන්නේ පාඩුවක් ඊළඟට යනවා සොන්බොන් අගය ගිණුම සොන්බොන් අගය ගිණුමට යනවා සාමාන්‍ය අපතේ නැත්නම් අපේක්ෂිත අපතේ 300ක් එකක් සත 25 ගන්න 75ක් ඊළඟට අපතයක්නේ තියෙන්නේ අසාමාන්‍ය වියදමක්නේ එහෙනම් අසාමාන්‍ය අපතේ ඒකක 200යි අසාමාන්‍ය අපත ගිණුම ප්‍රමාණය 200යි එකක් 2.78 ගන්න එකක් 2.78 ගන්න එතකොට මේ හැම එකක්ම සමාන වටිනාකමින් වැහිලා යන්න ඕන මෙතන 10000යි මෙතනත් 10000යි මේ ටිකේ මුළු වටිනාකම දන්නවා 27.50යි මෙතන දශමාපු නිසා මම මේ ගාන එකවර දාන්න නැතුව වෙනස දාන්න යන්නේ සාමාන්‍ය 200 ගුණ කරපුවාම 2.78න් 556යි එන්නේ 556යි එන්නේ බලන්න මෙතෙන්ට කීයක්ද වෙනස එන්නේ කියලා 27.50යි මේ ගාන දැම්මම මේ යගේ එන්න ඕන මම එකවර එක දාන්නේ 557ක් තමා මෙතෙන්ට දාන්න ඕන අපිට ආවේ 556යි කියලානේ ආසන්න 557 එහෙනම් සාමාන්‍ය අපිට ගිණුමට යනවා 557 එහෙනම් මේ ගිණුම බැර වුණා මෙයා හර කරන්න එහෙනම් ඊළඟට මේ ගිණුම් දෙක තියෙනවනේ ඊළඟට ඔයා රූල් කරන්න පෙරසැරි 1 2 ගිණුම් මේ ටිකේ ගිණුම් ටිකට යන්නේ මේක යන්නේ පෙරසැරි 2 ගිණුමට මේක යනවා සොන්බොන් අගයේ ගිණුමට පෙරසැරි 1 කියලා ප්‍රමාණය 300යි වටිනාකම 75යි 300 ගුණ කිරීම 725 ඊළඟට අසාමාන්‍ය අපත ගිණුමට යනවා පෙරසැරි 1 ගිණුම කියලා 200ක්
ඒ ටිකේ වටිනාකම 557යි 202.78න් ගුණ වෙලා ඔන්න එතෙන්ට හර වුණා පෙරසැරි එක ගිණුම බැර තුන්ගුණගේ ගිණුම හර අසාමාන්‍ය අපිට ගිණුම හර. දැන් මෙන්න මෙතන ඇත්තටම අපතේ අපිට 10000ක් දැම්ම ඉතිරි 9500නේ අපතේ 500යිනේ. එහෙනම් මෙතන අපතේ 300යිනේ තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් 200ක් මෙතෙන්ට මාරු කරනවා. මොකද මේ 200 විකුණ ගන්න පුළුවන් එකක් සත 25 ගන්න. එහෙනම් බැර කරනවා මේ පැත්ත තුන්ගුණගේ කියලා. තුන්ගුණගේ කියලා ප්‍රමාණය 200යි එකක් සත 25 ගන්න. එහෙනම් මෙතෙන්ට හර වෙනවා අසාමාන්‍ය අපත කියලා. අසාමාන්‍ය අපත කියලා හර වෙනවා 200ක්. ඒ ටික වටිනවා 50. 200 ගුණ කිරීම 725. මේ ගිණුම ඉතුරු ටික ලාභයෙන් කැපිලා යනවා. ලාභ ගිණුම කියලා ලාභයෙන් කැපෙනවා 207ක්. sorry 207ක් නෙමෙයි 507ක්. 557ක් නේ පේන්න තියෙන පාඩුව. හැබැයි ඒකෙන් 50ක් හම්බ වෙනවා. එහෙනම් 507ක් ලාභයෙන් කැපෙනවා. මේ පැත්ත 200යි 557යි. මේ පැත්ත 200යි 557. ඔන්න පළවෙනි පෙරසැරියේ වැඩ අහවරයි. පළවෙනි පෙරසැරියේ වැඩ අහවරයි. යුනිට්ස් 500ක් තියෙනවා විකුණ ගන්න 725 ගන්න. ඒ වගේම හිතුවට වඩා වැඩිපුර ලොස් එකක් ආපු නිසා 507ක අලාභයක් තියෙනවා. අපේක්ෂිත නිෂ්පාදනයට වඩා සත්‍ය නිෂ්පාදනය අඩු වුණු නිසා දෙවන පෙරසැරියට දාන්න ඒකක තියෙනවා 9500ක්. ඒ ටික වටිනවා 26417ක්. කොහොම බලන්න මැසේජ් එකක් දාන්න පැහැදිලිද කියලා. දැන් අද සර් පෙරසැරි ගණන් හදන 3 වෙනි දවස් ඔයාට ගණන් හදන. ඒ නිසා අද නම් ඔයාට හොඳට තේරෙන්න ඕන මේ කරපු ටික. හරි නේද? මේක තමයි තියෙන අමාරුම පාඩමක් කොස්ටින් වල. මේක කලින්ම කරලා දුන්නේ උවමනාවෙන් වැඩ කරන දරුවෝ ඉන්නවනේ. එයාලට එතකොට කලින්ම පාඩම් වැඩ ටික ඒ ටික ඉවර කරගත්ත හැකි. හුඟක් දරුවෝ උවමනාවෙන් වැඩ කරන දරුවෝ තමයි ඉන්නේ. ඒකනේ තාම කැම්පස් එකේ ලෙක්චර්ස් පටන් ගන්නත් කලින් පන්ති වලට ජොයින් වෙලා පාඩම් වැඩ ටික කරයි යන්නේ. ඒ නිසා මම ඉල්ලන්නේ පන්ති වලට ජොයින් වුණාට විතරක් මදි. ජොයින් වෙලා සර් දෙන වැඩ ටික ඔක්කොම කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. පාස් පේපර්ස් ආන්සර්ස් ටික දැම්මාම ඒ ටික බලාගෙන ගණන් ටික හදන්න. මේ දේවල් නැවත නැවත හදන්න. එහෙම හදලා ටච් එකේ ඉන්න. මොකද පාඩම් ටික කරන් ගියාට පස්සේ නැත්තම් අගට යද්දි ආයේ මුල අමතක වෙලා තියෙයි. ඒ නිසා අමතක වෙන්න නොදී නිතරම මතක් කරගන්න ගණන් හදන්න පුතේ. නැත්තම් අපි ඊළඟට එන අපිට අභියෝගය තමයි අපි පාඩම් කලින් ඉවර කරන් ගිහිල්ලා අගට යද්දි අය පාරක් මුල අමතක වෙන්න. ඒ නිසා මුල අමතක වෙන්න නොදී ගණන් ටික පාඩම් වැඩ ටික ඔයා කරගන්න නිතරම ගණන් හදන්න ඒ දේවල් වලට යෙදෙන්න. ඉස්සරහට අසයින්මන්ට්ස් එහෙම ආවට පස්සේ ආය ඔළුව අසයින්මන්ට්ස් පැත්තට වෙහෙසක්දි නැත්තම් මේවා අමතක වෙලා යයි. එතකොට මේ උත්සාහය මේ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. ඔයාට මේ දේවල් අය පාරක් අමතක වෙලා ගියොත්. ඒ නිසා මේ මාස 6 තුල නිතරම ගණන් හදන්න. හදපු ගණන් නැවත හදන්න. එතකොට ඔයාට අමතක වෙන්නේ එක්සෑම් එකේදී ලේසියෙන් ඔයාට එතකොට ලකුණු ගන්න පුළුවන්. එතකොට මම
මේ බ්‍රහස්පතින්දා ඉඳන් මැනේජ්මන්ට් සයන්ස් එකේ පාස් පේපර්ස් හදනවා. දැන් මං හිතන්නේ අපිට ලකුණු 50කට මැනේජ්මන්ට් සයන්ස් පේපර් එක කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ කෙලින්ම කරන්න පුළුවන්. ඒකජ ප්‍රගමන ප්‍රස්තාරිකයක සරලා විසඳුම් ක්‍රමය කර හැකි. එතනත් ලකුණු 20යි ලකුණු 40යි. ඊළඟට පෝලින් න්‍යාය කර හැකි ලකුණු 10යි 50යි. ඊළඟට assignment problem පැවරුම් ආකෘති ඒකත් කරන්න පුළුවන්. එතන ලකුණු 10යි ලකුණු 60ක් විතර අපිට මැනේජ්මන්ට් සයන්ස් පේපර් එකේ දැන් පාස් පේපර්ස් වල කරන්න පුළුවන්. මේ බ්‍රහස්පතින්දා ඉඳන් මම මැනේජ්මන්ට් සයන්ස් එකේ ඒ පාස් පේපර්ස් ටික කරන්න පටන් ගන්නවා. එතකොට ඒ වැඩ ටිකත් ක්‍රමානුකූලව යනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. වැඩ ටික හොඳට කරගෙන යන්න පුළුවන්. හරි නේද? ඒ නිසා මේ පාර අපිට අප්‍රේල් මාස ඉවර වෙද්දි වගේ පාඩම් ටික ඔක්කොම ඉවර කරන්න. එහෙනම් රෝල් කරන්න ඔයා පෙරසැරි දෙක ගිනුම. රෝල් කරන්න ඔයා පෙරසැරි දෙක ගිනුම. පෙරසැරි දෙක ගිනුම. රෝල් කරන්න පෙරසැරි දෙක ගිනුම. හරි. එහෙනම් රෝල් කරා පෙරසැරි දෙක ගිනුම. රෝල් කරා පෙරසැරි දෙක ගිනුම. ඒකට පෙරසැරි එක ගිනුමෙන් එනවා ප්‍රමාණය 9500ක්. ඒ ටික වටිනවා 26යි 410යි. ඒ ටික වටිනවා 26යි 410යි. හරි. පෙරසැරි දෙකට ඍජු ද්‍රව්‍ය එනවා 1500. ඍජු ද්‍රව්‍ය 1500. ඍජු ශ්‍රමය 8000. ඍජු ශ්‍රමය 8000. ඍජු වෙනත් 1188යි. පොදු කාර්ය නැහැ. සත්‍ය නිෂ්පාදනය 9100. සත්‍ය නිෂ්පාදනය 9100.
අපේක්ෂිත නිෂ්පාදනය අපි 9500ක් දානවනේ. අපේක්ෂිත නිෂ්පාදනය අපි 9500ක් දානවා. ඕකෙන් 100%ක් හානි වෙයි කියලා අපේක්ෂා කරනවා. 9500ට 100%. 475. 475. එහෙනම් අපේක්ෂිත නිෂ්පාදනය 9500න් 475ක් අඩු වුණාම 9025යි. අපි අපේක්ෂා කරන නිෂ්පාදනය අපේක්ෂිත නිෂ්පාදනය 9025යි. සත්‍ය නිෂ්පාදනය 9100යි. ඒකක 75ක අසාමාන්‍ය ලාභයක් ඇති. මේ අවස්ථාවේ තියෙන්නේ ඒකක 75ක අසාමාන්‍ය ලාභයක් ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකක 9025ක් හම්බෙයි කියලා අපිට. ඇත්තටම අපිට 9100ක් හම්බෙනවා. ඒ කියන්නේ ඒකක 75ක් අපිට වැඩිපුර හම්බෙනවා. ඒකක 75ක අසාමාන්‍ය ලාභයක් ඇති. එහෙනම් ඔයා රෝල් කරන්න අසාමාන්‍ය ලාභ ගිණුම. ඔයා රෝල් කරන්න අසාමාන්‍ය ලාභ ගිණුම. රෝල් කරන්න අසාමාන්‍ය ලාභ ගිණුම. හරි. එහෙනම් අපි බලමු නිමි ඒකකයක නිෂ්පාදන පිරිවැය. නිමි ඒකකයක නිෂ්පාදන පිරිවැය. පෙර සැරියේ මුළු නිෂ්පාදන පිරිවැය මේ ටිකේ එකතු. 26යි 418 ධන 9500 ධන 1188 37යි 106යි. පෙර සැරියේ මුළු පිරිවැය 37යි 106යි. සාමාන්‍ය අපතේ සොන්බොන් නගර. සාමාන්‍ය අපතේ සොන්බොන් නගර. සාමාන්‍ය අපතය 475යි. ඔය ඒකකයක් විකුණ ගන්න පුළුවන් 750 ගන්න. 475 ගුණ කරනවා 750යි. අපේක්ෂිත හොඳ ඒකක 9025. අපේක්ෂිත හොඳ ඒකක 9025. රුපියල් 4යි.
මැසේජ් එකක් දාන්න පුතේ හරියටම 4 එනවද කියලා. නිමි ඒකකයක පිරිවැය 4යි. එනව නේද? ඒකකයක පිරිවැය 4යි. එහෙනම් මේක පෙරසරි දෙකයිනේ තියෙන්නේ. පෙරසරි දෙකයිනේ තියෙන්නේ. එහෙනම් නිමිතොග ගිණුමට යනවා. නිමිතොග ගිණුමට යනවා. ඇත්තටම හොඳ ඒකක තියෙනවා 9100ක්. එකක් 4 ගන්න. 9100 ගුණ කිරීම 4. 36400. 36400. 36400. ඊළඟට සොන්බොන්නගේ ගිණුමට යනවා. සොන්බොන්නගේ ගිණුමට යනවා 475. සොන්බොන්නගේ ගිණුමට යනවා 475. එකක් 750 ගන්න. 237යි 750. 237යි 750. ඊළඟට අසාමාන්‍ය ලාභයක්නේ තියෙන්නේ. අසාමාන්‍ය ලාභයක් කියන්නේ මේ ගිණුම බැර වෙනවා, මෙයාට හර වෙනවා. එහෙනම් මෙතෙන්ට හර අසාමාන්‍ය ලාභය. අසාමාන්‍ය ලාභය. අසාමාන්‍ය ලාභය. එළිය වැඩි වුණා නේද පන්තියේ? පිච්චිලා තිබ්බ බල්බ් එකට පණ ආවා. පත් වෙන්නේ නැතුව තිබ්බ බල්බ් එක එකවර පත් වුණා. හරි. එළිය වැඩි වුණා. හරි. බල්බ් එකත් පිස්සු කෙලිනවා. එතකොට පුතේ අසාමාන්‍ය ලාභය කීයකින්ද? යුනිට් 75කින්. 75 ගුණ කිරීම 4. එතකොට 300යි. මේ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන. මේ පැත්ත එකතුවට මේ පැත්ත එකතුව සමාන වෙන්න. මේ මෙතන අපි 4යි කියලා ගත්තට පොඩි දශම ස්ථාන වගේක් ඈතින් තිබ්බා. සුට්ටක් බලමු කොහොමද දෙපැත්ත එකතු වෙන්නේ කියලා. මේ ටික එකතුව 37යි 106යි. 37යි 106යි. ඒකට තව 300ක් ඇඩ් වුණාම 37යි 406යි. 37යි 406යි. මේ පැත්ත බලමු. 36යි 400 ධන 237.5.
36යි 638. කොහේ හරි වැරද්දක් වුණා වගේ තමයි. 9575යි 9575 හරි. එතන හතරට වට යන එක කේස්ද දන්නේ බලමු. හතරයි දශම බිංදුවයි 8යි. මේක මං චුට්ටක් පුතේ වෙනස් කරනවා 4යි දශම බිංදුවයි 8යි. 4යි දශම බිංදුවයි 8 ගුණ කරනවා 9100. 37යි 174. 37යි 174. දශම 8ක් 37යි 174. දෙසිය 37යි දශම 5. 37යි 412යි. 37යි 412යි මේ පැත්ත 37යි 406යි. පොඩි පොඩි වෙනස්කම් එන්න පුළුවන් පුතේ. හරි මේ පැත්තෙන් මෙහෙම බැලන්ස් කරමු මෙතන බැලන්ස් කරමු මේක බැලන්ස් කරමු මේ දැන් මෙතනත් කේස් එකක් තියෙනවා මෙතනත් දැන් 4 ගන්න බෑ මෙතනත් 4.08 කියලා ගන්න ඕනේ මෙතනත් 4.08 කියලා ගන්න ඕනේ මෙතන 300 නෙමෙයි මේක චුට්ටක් වෙනස් වෙනවා තුන්සිය 6යි හරියට මේ පැත්ත 6ක් වැඩි වෙනවනේ 37යි 412යි 37යි 412 9575යි 9575 දැන් ගාන බැලන්ස් ඒක මාත් ලොකුවට හිතුවේ නෑ මෙතන 4යි කියලා ගත්තා ඒ වුණාට 4 දාන්න බෑ 4.08 මම මේක සුළු කරද්දි කෙරවලටම සුළු කරා කැල්ලේ එහෙනම් මේක යන්නේ නිමිතොග ගිණුමටනේ අසුන්ගොන්නගේ ගිණුමට එනවා පෙරසැරි 2 කියලා පෙරසැරි 2 කියලා 475ක් 237.5යි 475 ගුණ කිරීම 750 මෙන්න මෙයා ගියා මෙයා යන්නේ නිමිතොග ගිණුම මේක බැර වෙනවා මෙයාට පෙරසැරි 2 කියලා ප්‍රමාණය 75ක් වටිනාකම 306යි ඒක හැදුනේ 75 ගුණ කිරීම 4.08 75 ගුණ කිරීම 4.08
එතකොට මෙතන ඇත්තටම 475ක අපතයක් තිබ්බට අපතේ 475යි නෙමෙයි අපතේ ඇත්තටම 400යි. මේ 9500ක් දානවනේ. ඉතුරු වෙන්නේ 9100ක්. එහෙනම් මේ 475ක අපතයක් නැහැ අපිට තියෙන්නේ 400යි. ඒක 400 කරන්ඩ මේ ගිණුම අයින් කරනවා. මේක හර කරනවා සුන්ගුණ්ණගේ කියලා 75 ගුණ කිරීම 750 37.5. එහෙනම් මෙයා බැර වෙනවා අසාමාන්‍ය ලාභ කියලා ප්‍රමාණය 75යි 37.5යි 75 ගුණ කිරීම 750. ඊළඟට ඉතුරු එක ලාභාලාභ ගිණුමට බැර වෙනවා ලාභාලාභ ගිණුම කියලා 306න් 37.5ක් අඩු වුණාම 268.5. ලාභයට යනවා 268.5. මේක 306ට වැහිලා යනවා වෙනත් ආදායම් වලට යනවා 268.5ක්. මේකේ ලාභය. මේ ටික වික්කාම අපිට සල්ලි හම්බ වෙනවා මුදල්. නවසිය 75ක් ගියපුවම 900ක් විකුණනවා. මේ ටිකේ එකතුව මෙතෙන්ට දාලා මෙයා අඩු කරනවා. වෙන වෙනම ගන්නත් ගිය සතියේ කියලා. 75 දාන 50 දාන 237.5. 362.5යි 362.5 මේක හම්බෙන්නේ 325ක් මුදලින් හම්බ වෙනවා සොන්බොන් විකුණ. 325ක් මුදලින් හම්බ වෙනවා සොන්බොන් විකුණ. හරි. මැසේජ් එකක් දාන්න ගාන පැහැදිලිව හදාගත්තා නම් පැහැදිලි කියලා. දැන් මැසේජ් එකක් දාන්න ඉදිරිපත් වෙන ළමයි ප්‍රමාණයත් අඩු. එන්න අඩු වෙලා යනවා. එහෙම තමයි හැටි. ෆස්ට් ඉයර් ඉන්නවා, සෙකන්ඩ් ඉයර් යනවා, තර්ඩ් ඉයර් යනවා. ටික ටික ඈතට යන්න මොකද වෙන්නේ? වෙනස් වෙනවා ගතිගුණ. ෆස්ට් ඉයර් ඉන්න ළමයා නෙමෙයි සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් යද්දි වෙනස් වෙනවා. අපි ප්‍රශ්නයක් අහුවට උත්තරයක්වත් දෙන්නේ නැහැ ඊට පස්සේ. හරි. ඔන්න පුතේ හදාගන්න. දැන් නම් පෙරසරි ගණන් තනියෙන් හදන්න පුළුවන් වෙන්න. හැමදාම එක වගේ අය ඕන තරම් ඉන්නවා. ඒ අතරේ ඉන්නවා සාමාන්‍ය දෙයක් පුතේ ඔකේ කියන්නේ. තර්ඩ් ඉයර් යද්දී බොරු නම් ඔයාලා මේ පන්ති ඔහොම ඉන්නවනේ. බලන්නකෝ ඔයාලා තව ඉස්සරහට යන්න. දැනුමෙන් වැඩි වෙද්දි නිහතමානී වෙන්නේ නැහැ. දැනුමෙන් වැඩි වෙද්දි ගොඩක් කට්ටිය ඊට පස්සේ වෙනස් වෙනවා. හැබැයි වෙන්න ඕනේ දැනුමෙන් වැඩි වෙන්න නිහතමානී වෙන්න ඕනේ. ඒක තමයි අපේ ලක්ෂණය වෙන්නේ. එහෙම නැහැ ඒ උනා. දැන් ඔයාලට තේරෙනවනේ දැන් ෆස්ට් ඉයර් හිටියට වඩා ඉන්න ළමයි ප්‍රමාණය ප්‍රශ්නයකට උත්තර දෙන ප්‍රමාණය එන්න අඩු වෙනවා. නේ එයාලා ඇඩ්වාන්ස් වෙනවා. කමක් නැහැ ඉතින් කාට හරි හරියනවා නම් අපිට නම් සතුටුයි. අපි අය ගුරු මුස්තිය මොකුත් තියාගන්නේ අපි දන්න හැමදේම උගන්වනවා. අපිව පව් කරන් හරි කමක් නැහැ. හොඳ තැනකට යනවා නම් ඒක තමයි අපේ සතුට. හරි. එහෙනම් බෝඩ් එක මකනවා.
හරි අපේ ප්‍රධාන විෂයන් හතර ගත්තාම management science MS costing management economics ME marketing ඔන්න අපේ විෂයන් හතර management science costing management economics marketing MS වල අපි පළවෙනි පාඩම කතා කරා MS හැඳින්වීම දෙවන පාඩම කතා කරා ඒකජ ප්‍රගමන ප්‍රස්තාරික තුන්වෙනි පාඩම කතා කරා ඒකජ ප්‍රගමන සරලාක්‍රම ඊළඟට පස්වෙනි පාඩම මට මතක විදිහට පස්වෙනි පාඩම තමා කතා කරලා තියෙන්නේ ඒක මම හතර කියලා දාන්නම් හතරට පාඩම 5 assignment problem සිංහලෙන් පැවරුම් ආකෘති පහට කරා මේක ඒකකයේ 5 මේක ඒකකයේ 1 මේක 2 මේක 3 පෝලින් න්‍යාය මේක ඒකකයේ 10 අපි පන්ති පටන් ගත්තේ ජනවාරි 18 management science වල දැනට පාඩම් අපි 5ක් කවර් කරලා තියෙනවා ඒ කියන්නේ පේපර් එකේ ගණන් හදන්න ගත්තාම 100ට ලකුණු සාමාන්‍ය 150කට එහා පේපර් එකේ අපිට හදා ගන්න පුළුවන් management science ඊළඟට costing අපි දවස් 4ක් කරා අපි පටන් ගත්තේ පිරිවැය කරන ක්‍රම වලින් පටන් ගත්තේ costing එක දවස් 4ක් ඔන්ලයින්ම කරා එතකොට අදින් අපි පෙරසරි අවසන් කරනවා ඊළඟට මම පටන් ගන්නවා පොදු කාර්ය පිරිවෙන ඊළඟ සතිය පටන් ගන්නවා පොදු කාර්ය පිරිවෙන එතකොට පොදු කාර්ය පිරිවෙනොත් ලකුණු 20ක් පේපර් එකට එනවා පොදු කාර්ය පිරිවෙන ඊළඟ සතිය පටන් ඊළඟට ME වල පළවෙනි එක ME හැඳින්වීම දෙවෙනි එක ව්‍යාපාරික අරමුණු තුන්වෙනි එක ලාභ උපරිම කිරීම හතරවෙනි එක වෙනත් ව්‍යාපාරික අරමුණු එතකොට ME වල සාර්ථක ලෙස පාඩම් 4ක් ඉවරයි ME වල සාර්ථක ලෙස පාඩම් 4ක් ඉවරයි මේ වගේ පාස් පේපර්ස් ආන්සර්ස් ඒ ටිකත් මම දැම්මා ඔයාට බලලා හදා ගන්න කියලා එතකොට මේ ෆ්‍රයිඩේ වෙද්දී අපිට නිව් ලෙසන් එකකට යන්න පුළුවන් නෙමෙයි නව එකකයකට යනවා පස්වෙනි එකකයට යනවා forecasting demand කිය පස්වෙනි එකකේ ඉල්ලුම පුරෝකථනය කිරීම කියන පස්වෙනි එකකයට යනවා management economics එතකොට ඒකෙත් ඊළඟට මාකටිං වල මම case studies වලට answers දුන්නා මාකටිං short note එකක් දුන්නා මාකටිං වලට ලොකුවට බැස්සේ නැත්තේ ගයිඩ් බුක් එක නැති නිසා ගයිඩ් බුක් එක හම්බුණාට පස්සේ මාරුතු මුල ඉඳන් මාකටිං පාස් පේපර්ස් වලට උත්තර සාකච්ඡා කරන්න යනවා ඒකයි මාකටිං වලට මම බැස්සේ නැත්තේ මම short note එකක් දුන්නා ඒක short note උත් නෙමෙයි පිටු 80ක් විතර තියෙන මේ note එකේ
ඊට පස්සේ කේස් ස්ටඩීස් ටික දුන්නා. හරි නේද? තාම එතකොට අපි පන්ති පටන් ගන්න මාසයක් ගිහිල්ලා නැහැ. අද පෙබරවාරි 12. අද පෙබරවාරි 12. මාසයක් ගිහිල්ලා නැහැ. මට නම් සතුටුයි මේ වෙද්දි අපි ඉන්න තැන සම්බන්ධයෙන් අපි සෑහෙන දේවල් කරලා තියෙනවා. මැනේජ්මන්ට් සයන්ස් එකේ අමාරුම සබ්ජෙක්ට් එකේ සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. කොස්ටින් එකේ අමාරුම ඒකකේ ඉවර කරගෙන තියෙනවා. සාමාන්‍ය අපි ලකුණු 20ක් විතර කියලා කියමුකෝ. ඉවර කරගෙන තියෙනවා. ME වලත් එහෙමයි කෙලින්ම ඒකක 4ක් ඉවර කරගෙන තියෙනවා. මාකටිං වලත් සෑහෙනට කරලා තියෙනවා. එතකොට ඔයාලගේ තත්ත්වය මොකද? ඔයාලට මේ වෙද්දි වෙලා තියෙන වැඩ ටික ගැන සතුටුදායකයිද? කලින් අපි පන්ති පටන් ගත්ත එක සාර්ථකයිද? මොකද ඔයාලගේ අදහස? මම නම් හිතනවා සෑහෙනට වැඩ වෙලා තියෙනවා. එක පන්තියක්වත් මම කට් කරේ නැහැ. ක්ලාස් ෆීස් ගත්තා වගේම ඒකට සාධාරණයක් කරන්න හරියට පාඩම් උගන්වලා තියෙනවා. එතකොට අපිට එක්සෑම් ලඟ වෙද්දි අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් නැතුව මොකද කරන්න පුළුවන්? පාඩම් ටික ඇත්තටම කරගෙන යන්න පුළුවන්. ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන මේවා අමතක කරගන්න එපා. මම ඔයාට ඕන තරම් අතිරේක අභ්‍යාස දාලා තියෙනවා. ඒ අතිරේක අභ්‍යාස ඒ දේවල් හදාගන්න. ඊළඟට පාස් පේපර්ස් මං ආන්සර්ස් දානවා. ඒ ටික බලාගෙන ගණන් හදන්න. ඊට අමතරව ඔයා තනියෙන් උත්සාහ කරන්න ඔයාට පාස් පේපර්ස් ඒ දේවල් හදන්න පුළුවන්ද කියලා තනියෙන් උත්සාහ කරන්න. ඒ ටික තමයි වෙන්න ඕනේ. හරි නේද? එතකොට අදට පන්තිය සර් මෙතනින් නතර කරනවා. අපි බ්‍රහස්පතින්දාට හම්බ වෙනවා මැනේජ්මන්ට් සයන්ස් එකෙන්. මැනේජ්මන්ට් සයන්ස් එකේ මං අය අලුත් ඒකක වලට යන්නේ. මං ගාව දාන්න රෙකෝඩ් උනොත් නෑ, රෙකෝඩින් ටික දාලා ඉවරයි. ඒ නිසා ඔන්ලයින් එකේ උගන්වන්න තමයි තියෙන්නේ. ඒ අලුත් ඒකක වලට යන්නේ. මේ කරපු ඒකක ටිකේ පාස් පේපර්ස් ගණන් හදනවා මුලින්ම. ඒක තමයි මැනේජ්මන්ට් සයන්ස් එකේදී සිද්ධ වෙන්නේ. කොස්ටින් එකේ ඊළඟ සවුදා පොදුකාර්ය පිරිවැය පාඩම පටන් ගන්නවා. ඊළඟට අමාරු පාඩම පොදුකාර්ය පිරිවැය. ME වල පටන් ගන්නවා ඉල්ලුම පුරෝකථනය කිරීම කියන පාඩම. ඒතකොට මේ ටික වැඩ ටික ක්‍රමානුකූලව යනවා. ඒ වගේම half page group වල ළමයින්ගෙන් ඉල්ලීමක් තියෙනවා. half page group වල ළමයින්ගෙන් ඉල්ලීමක් තියෙනවා. ඔයාලගේ පුතේ පන්ති ගාස්තු මාර්තු 15ට කලින් ගෙවලා ඉවර කරන්න. මාර්තු 15ට කලින් ගෙවලා ඉවර කරන්න. ඒ කියන්නේ තව මාසයක්ම තියෙනවා. තව මාසයක් යද්දී MS වල 150කට වඩා වැඩි කොටසක් පාස් පේපර්ස් එක්ක කවර් වෙලා කොස්ටින් වලත් එහෙමයි. අනිවාර්යෙන් පොදුකාර්ය පිරිවැය පාඩම ඉවර වෙලා තියෙනවා පාස් පේපර්ස් එක්ක. ME වල පාඩම් දෙකක්වත් යයි තව. ME වල. එතකොට වැඩ කොටස් ටික කෙරලා තියෙන්නේ. ඒ නිසා ඔයාට පන්ති ගාස්තු හම්බෙන වෙලාවට ගෙවලා ෆුල් පේඩ් ගෲප් වලට මාරු වෙන්න. දෙවෙනි කණ්ඩායමේ ගාන පුතේ අපි එක්සෑම් ලඟ වුණාම හදමු. අපිට ගානක් දෙකක් එක්සෑම් ලඟ වුණාම හදන්නත් තියෙන්න ඕනේ. ඒ නිසා එහෙම තව ගානක් දෙකක් මම කොහොමත් එක්සෑම් එකට කලින් කරනවනේ. එතකොට ඒවයි ගණන් ටිකක් කරන්නම් ඈ. එතකොට half page දරුව පන්ති ගාස්තු තියෙන වෙලාවට ගෙවලා full page group එකට join වෙන්න. එතකොට අපිට පුළුවන් පාඩම් ටික කලින්ම ඉවර කරන්න. exam timetable එක හම්බෙද්දී අපිට පාඩම් ටික මොනා කරන්න පුළුවන්ද? ඉවර කරලා තියන්න පුළුවන්. ඒ නිසා මාර්තු 15 වෙනි පස්සේ මම half page group පහලා දානවා. මාර්තු 15 වෙනි පස්සේ ආය full page group වලින් විතරයි කරන්නේ. ඒ නිසා මාසයක කාලයක් තව තියෙනවා යාලට පන්ති ගාස්තු ටික හදාගෙන ඉතිරි පන්ති ගාස්තුව ගෙවන්න. ලොකු කාලයක් තියෙනවා. තාම අද පෙබරවාරි 12නේ. ඒ නිසා ඊළඟ මාසය ඇතුළත මාසේ අන්තිම දවස් වෙනකන් ඉන්න එපා. පුළුවන් වෙලාවට
සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට හරි කමක් නැහැ පන්ති ගාස්තු ගෙවලා ෆුල් පේඩ් ගෲප් වලට ඇඩ් වෙන්න. මොකද අපි වැඩ කොටස ක්‍රමානුකූලව ලස්සනට කෙරලා තියෙනවා. හරි. එහෙනම් සර් 9:00ට ස්පෙෂල් රිපීට් අයගේ පන්තිය තියෙනවා. එහෙනම් මේ පන්තිය පටන් ගන්න. ඔයාලගේ පන්තිය මෙතනින් නතර කරනවා. එහෙනම් ඔයාලා පුළුවන් ගණන් හදන්න සන්තෝෂයෙන් ඉන්න වැඩ ටික කෙරලා තියෙනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරලා එහෙනම් අදට පන්තිය මෙතනින් ඉවර කරනවා. අපි නැවත හමු වෙනවා බ්‍රහස්පතින්දා. හරි. එහෙනම් මීටින් එක ක්ලෝස් කරනවා.